ශදාරා සුව නිකේතනයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ටිකක් සංවේදී මාතෘකාවක් ගැන. ඒ කියන්නේ මදසරුභාවය. අපි මෙහෙම කියමු. විවාහ වෙලා අවුරුද්දකටත් වැඩි කාලයක් තමන්ගේ සරු කාලය ගැන දැනුවත් નિયમિત ආකාරයෙන් එකතු වීම සිදු වුණත් දරුවෙක් එන්නේ නැත්තම් දරුවෙක් පිළිසිඳ ගන්නේ නැත්තම් අපි එතෙන්නේ කියනවා මදසරුභාවය කියලා. ඉතින් මේක ගොඩක් සංවේදී කාරණාවක් වෙන්නේ සාමාන්‍යයෙන් අපේ සමාජයේ දෙනෙක් විවාහ වෙන්නේ දරුවෙක් බලාපොරොත්තුයි. ඉතින් අපි කතා කරමු ඒක ගැන. ඔබ දැනුවත්ද ඒ සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා කියලා. ඉතින් ඉස්සෙල්ලාම බලමු මේ මදසරුභාවයේ ඇති වෙන්න කාන්තා පැත්තෙන් මොනවද තියෙන්න පුළුවන් හේතු කියලා. ප්‍රධානව ඩිම්බ නොමේරීම. ඒ කියන්නේ ඩිම්බ මෝරන්නේ නැති එක. අපි සාමාන්‍යයෙන් කියනවා PCOS polycystic ovarian syndrome එහෙම කියලා. ඊට අමතරව තියෙනවා හෝමෝන බැලන්ස් එකක් නැතිකම. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපි කන කැම බීම අපේ විහරණ, ඒ කියන්නේ ආහාර විහරණ නිසා, ජීවන රටාව නිසා, ස්ට්‍රෙස් එක, මානසික ආතතිය ඔය වගේ දේවල් නිසා අපේ ශරීරයේ ඇතුළත තියෙන හෝමෝන තත්ත්වයන් වෙනස් වෙනවා. ඒකත් ප්‍රධානව බලපාන්න පුළුවන් මේ මදසරුභාවය කියන එකට. ඊට අමතරව ගර්භාෂයේ ඇතුළත තියෙන ගැටලු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගර්භාෂ බිත්ති ඝනකම නැතිකම, ගර්භාෂ බිත්තියේ එක එක ගෙඩි අපි කිව්වොත් එහෙම ෆයිබ්‍රොයිඩ්ස් කියනවා, චොක්ලට් සිස්ට් කියනවා, ඒ වගේ තත්ත්ව. ඊට අමතරව තව තියෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා. ඒ කියන්නේ ඒකත් ගර්භාෂ බිත්තිය ඇති වෙන වෙනස්කම්. තවත් ප්‍රධාන හේතුවක් තමයි ෆැලෝපීය නාල බ්ලොක් වීම. නැත්නම් ෆැලෝපීය නාල පටු වීම. ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ හේතු අපිට ගන්න පුළුවන් කාන්තා පාර්ශවයට තියෙන හේතු කියලා. දැන් කාන්තාවන්ට විතරක්ම හේතු තිබිලා හරියන්නේ නැහැනේ මදසරුභාවයට. අපි බලමු පිරිමි පාර්ශවයේ තියෙන හේතු මොනවද කියලා. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ පිරිමි පුද්ගලයන්ගේ ධාතු වල ශුක්‍ර ධාතුවේ තියෙන වෙනස්කම්, ශුක්‍ර ධාතුවේ ක්‍රියාශීලීභාවය අඩුවීම, නැත්නම් ශුක්‍ර ධාතු ප්‍රමාණය අඩුවීම, ඒ වගේම පිරිමි පුද්ගලයන්ගේ තියෙන හෝමෝන වල වෙනස් වීම ඇතිවීම. ඊට අමතරව අද බොහෝ දෙනෙක් කරන මත්ද්‍රව්‍ය පානය, දුම්පානය, ඒ වගේ දේවල්. ඒ වගේම පිරිමි පුද්ගලයන්ටත් බලපානවා මේ මානසික ආතතිය කියන එක. ඉතින් ওই වගේ හේතු නිසා අපි සරු කාලයේ දැනගෙන හිටියත් નિયમિત ආකාරයෙන් එකතු වීම සිද්ධ කළත් දරුවෙක් පිළිසිඳ ගැනීමක් නොවෙන්න පුළුවන්. ඉතින් මේක මෙහෙම කෙලින්ම දරුවෙක් පිළිසිඳ ගැනීමක් නොවෙනවා මේ හේතුව කියලා පෙන්වන්නේ නැතුව සාමාන්‍යයෙන් අපිට එළියට දාන්න පුළුවන් ලක්ෂණ තමයි, ඒ කියන්නේ දරුවෙක් එන්නේ නැහැ කියලා කෙලින්ම පෙන්වන්නේ නැතුව පෙන්වන්න පුළුවන් ලක්ෂණ තමයි කාන්තා පාර්ශවයේ නම් තියෙන ඔසප් චක්‍රයේ තියෙන ගැටලු. ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ කටයුතු කරගන්න බැරි තරම් ඔසප් වේදනාවක් තියෙනවා නම්, ඔසප් චක්‍රයේ නිසි ආකාරයෙන් දින ගානට හැදෙන්නේ නැත්තම්, පිට වෙන රුධිර ධාතුවේ තියෙන වෙනස්කම්, ඒ වගේම පිරිමි පාර්ශවයට ගත්තොත් අපි කියනවා ඍජු වීමේ ගැටලු තියෙනවා, ශුක්‍ර ධාතු පිට වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ පිට වෙන ධාතු වල ඇලීමේ ස්වභාවය වැඩි ගතිය, එහෙම නැත්නම් දියරමේ ස්වභාවය වැඩි ගතිය, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ආයුර්වේදය කතා කරනවා දරුවෙක් පිළිසිඳ ගන්න ප්‍රධානම කොටස් 4ක් තියෙනවා. ඍතුව කියලා කියන්නේ નિયમિત කාලය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දරුවෙක් පිළිසිඳ ගන්න මවගේ පියාගේ වයස් නිසි ආකාරයෙන් වෙන්න ඕන. අපිට ඕන වෙලාවට බබෙක් ඉන්නේ නැහැ. ඉතින් ගැළපෙන වයසක් තියෙන්න ඕනේ බබෙක් හැදෙන්න. ඊට පස්සේ ඍතු ශේෂ්ත්‍රය කියලා කියන්නේ අම්මගේ ගර්භාෂය. එහෙම නැත්නම් යුටරස් එක. ඉතින් මේකේ ඝනකම, ඒ වගේම ගර්භාෂය නිරෝගී වෙන්න ඕනේ. ඒ වගේම අම්බු කියලා කියන පෝෂණය, එහෙම නැත්නම් හෝමෝන ටික නිවැරදි ආකාරයෙන් තියෙන්න ඕනේ. බීජ කියලා කියනවා ස්ත්‍රීන්ගේ නම් අපේ ඩිම්බය, පුරුෂයන්ගේ නම් ශුක්‍ර ධාතුව, ශුක්‍රාණු. ඉතින් මේ කියන කොටස් 4ම නියමාකාරයෙන් තිබුණොත් තමයි අපිට දරු පැටියෙක්ව ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ.
ඉතින් ආයුර්වේදයේ හරහා ශදාරා අපේසුව නිකේතනය හරහා ඔබට පුළුවන් මදසරුභාවය එහෙම නැත්නම් දරුවෙක් නොමැතිකමට බලාපොරොත්තු අතහරින්නේ නැතුව ඉතා සාර්ථක ආකාරයෙන් ඉහත කියපු අපි පෙර සඳහන් කරපු ගැටලු වලට සාර්ථකව විසඳුම් ලබාගෙන දරුඵල සිහිනේ සැබෑ කරගන්න. ඉතින් බලාපොරොත්තු කඩ කරගන්නේ නැතුව අපි ආරාධනා කරනවා ශදාරසුව නිකේතනයේට එන්න. ඔබේ මදසරුභාවයකින් පෙළෙනවා නම් ඒ සඳහා මොකද්ද හරිම හේතුව අපි හොයාගෙන ඒ හේතුවට ප්‍රතිකාර කරමු. ඉතින් හැබැයි මෙහෙමයි ප්‍රතිකාර කරන්න පටන් ගත්ත ගමන්ම දරුඵල සිහිනේ සැබෑ වෙන්නේ නැති වෙයි. ටික කාලයක් ඉවසීමෙන් ප්‍රතිකාර කරලා ඔබේ දරු සිහිනේ සැබෑවක් කරගමු.